අම්මේ මේ මං ගිහින් එන්නම් හොඳේ. මං ටිකක් පරක්කු වෙයි. මෙදා කොහෙද උඹ ඔය උස්සල ගස්සල යන්නේ? අයියානේ මං අද කිව්වේ අද පාටි කාගේද කොහෙද කවුද කාත් එක්කද යන්නේ මොකද්ද පාටිය? අයියෝ නෑ පාටි නෙවෙයි යන්නේ. සඳුරිලත් එක්ක පාක් එකට යන්නේ. මං ඔයාලට පෙරේදම කිව්වේ නෑ කියන්න එපා. අපි පික්නික් එකක් ප්ලෑන් කරලා තියෙනවා. හරි ඒක වැඩක් නෑ. යාළුවෝ බෝලේලා දීපන් උඹට අද නෙවෙයි නෑ කියලා. කනවතෝ ඒ මොකද? අද මාතරම අප්පගේ පොඩි කෙල්ලේ කොටහල් පාටි. ඩෑස්ට් යන ඒකට යන්න. අර කියපා අර වෙඩින් කේක් කෑල්ලක් ගෙදර ගෙනියන්න දුන්නේ නෑ කියලා. උඹලගේ අය මරණයකටවත් මෙහෙ එන්නේ නෑ කියලා. අම්මා පාටි එකක් ගාලා ආවේ. ඒ මාතර මහප්පලා ගෙදර නේද ඔය යන්න හදන්නේ? උඹට ඒක ඉච්චා වැඩ නෑනේ. බය වගේ නෙවෙයි. මම ඒ කියන සහෝදරකම්. නෑමනේ ටිලානයගේ ඇයි බපා කියන්නද? නෑම මේ ටිලානයක උපන්දින පාටියට යන්න කියලා. උඹේ අදක් කලින් කිව්වේ නෑ? නෑම එහෙම කියන්න තරම් ටයිම් එකක් වුණේ නෑ. කියන්න මේ උන්ගේ ගෙදරින් උඹව සර්ප්‍රයිස් කරන්න කියලා මේ පාටි එක ඔර්ගනයිස් කරලා තියෙන්නේ. අද ස්ටිල් ලායි මේ ඔක්කොම සඩන්ලි නෝ. නෑ. බල දෙන්නම ගෙදරින් විදියට එක අඩියක් තියන්නේ. අනේ අම්මේ මෙහෙම කරන එක වැරදි හරිද? අපි පොඩි අය නෙවෙයිනේ. අපිට අපේ තියෙනකන් නිදහසක් තියෙන්න ඕන. අන්න හරියට කියන නමක් කියන්නේ. අපි දැන් වැඩි හිටියෝනේ. අපේ වැඩ ටයිම් කරගන්න අපිට පුළුවන්. අපිට තියෙන ගන්න අපිට ඉන්න දෙන්න ඕන. අනික අපි කරන හැම දෙයකටම බාල්දිය දාද්දී අපි කොහොම නිදහස් චින්තනයකට වැඩක් කරන්නේ? අනිවාර්යයෙන්. මෙහෙම අපිව මෙහෙම එක්තරා මොකට කොට කරාම අපේ ශාරීරික කුසලතා සංවර්ධනයට බලපාන. අපි සමාජීවීව මේව කියන හොම් වෙනවා. අම්මට ඕක තේරෙන්නේ අම්මේ. අපිට යන්න ඕනේ සමාජෙ මේ අම්මා මේ ගේයස්සින් ඉන්නේ. අපි තමයි සමාජයේ අනිත් එක මූව් වෙන්න ඕනේ. adapt වෙන්න තියෙන්නේ. that's real true. හරි. බලන්න බලන්න. the next day වෙන්න මොනවද මේ? මොනෝදාන්නේ ඉදලා බිලා වතුර බිලා ළමයෝ මේ ඔක ගෙවන්න හොඳේ අමුතු අපේ ෆෝන් එකේ පැකේජ් එකක් දාන්නේ උන්ට දාන්න මේ මට මේ ආදරයයි 175 වෙනි මේ එපිසෝඩ් එක බලන්න ඕනේ දාන්න අතන එක්ක ඇඳුමන්නේ අම්මේ මගේ දෙල් ටික හේදුවේ නැත්තානේ මට හොදන්න බෑ පුතේ. ඒ කියන්නේ දැන් මම වයසයිනේ. උඹ අතුරුමට යන්නේ නෑ. මේ අත්තනේ. මේ කයන දෙයක් නෑ නේ. මගේ පුතා දැන් වැඩි හිටියෙක් නේ. වැඩ කරගන්න පුළුවන් නෑ. ආයෙමත් කඩේවීමක් නේද? මොකෝ අම්මේ මේ? ඇයි? අද ඉුවේ නැද්ද? අනේ වගකීමක් තියෙන ස්වාධීන කාන්තාවක් කියන කතාවක්ද මේ? මේ අසුක බහැල්ලේ වැඩ ගන්න පුඩු තරම් පාපි. හරි මම යන්නම්. Onigiri are onigiri yo onigiri asa gohan nigiri getting busy nani onigiri doko ikuno konbini ikuno gotta get the flow nani o kau no onigiri o kau no chiki made samon japan මේ හාගිලෝ ස්ටයිල් අර පෝ දෙසිය බණහක් වගේ නේ මේ ඇටවල්ලෝ වටස්ටිකිය ඇටවල්ලෝ නෙමෙයි හරකු ඉරටවල්. දන්නේ නෑ ඔය කවදාවත් බිල්ද ඉතින් කන්න විතරයි දන්නේ. හරි එයානම් වම්බටු කොච්චරද දානවා කිලෝ 10ක් දා. කිලෝ 10ක් මදි වේද දන්නේ නෑ නේද බයි මයි කන්නේ නෑ බා. අම්මයි තාත්තා එනකන් 10 ඇති. 10යි තව බණ්ඩක්ක පටවල දාමු ඉතින් අපි කන්නේ නෑ. කමන්න නැත බණ්ඩක්ක කිලෝ 5යි. තවුනාද පතෝල? කිලෝ 2ක් දාමු. 2ක්. අවුනේ පතෝල දිගට තියනවා නේ නරලක් ගැව්වක් බං. කරේලා තේස්නේ හරියට. පැතිරේ. ඇති ඒ සල්ලි නෑ. හැබැයි අම්මෙන් ඉල්ලන්න ගියොත් නම් අම්මෝ මට නම් බෑ හරිද? මොනවද නේද? අම්මූරුව ගහලා කරලා කියනව නැති. මේ පුතේ ඕන්නේ. හරි. මට තේරුණා. දැන් අම්ම කියන්නේ මට කඩෙන් සල්ලි දීලා පොල් අරගෙන කියන කඩෙන්ම සල්ලි.
පොලාමේ පිස්සුද මෙච්චර මේ වත්තේ පොල් තියෙද්දි කඩින් පොල් ගේන්න මොනවද මේ කියන්නේ එහෙනම් අර පොල් ගන්න සුබලි මාම එක්කම ආනම් හරියට යමු. මේ පිස්සුද මේ ගෙදර වැඩිහිටි පිටින් ගණ්ඩෙකින් දෙද්දි මේ පිට මිනිස්සුන්ට සල්ලි දීලා පොල් කඩවන්න අනිත් එක මගේ පුතේ ශාරීරික කුසලතා සංවර්ධනය අඩපණ වෙනවනේ මං හරි පාපයකට අත ගැහුවා වෙනවා පාර දැන් අම්මා කියන්නේ එතකොට මට පොල් කඩන්න කියලාද ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. මට මේ කියපන් මන්ද මේ ගෙදර කොල්ල තෝද? දැන් අම්මා පොල් කඩන එක තොටනේ. ඇයි මම එකක් බඩ ගන්න? ඔබතුමා මාර බඩුවක් නේ. හරි බම්මා එක දාලා තුඬුවනේ මොන ඒ කල්ටියක් හරි කඩපන් මේක නම් හොඳ සම්පූර්ණයි මට නම් දැන් ඇති හොඳේ ඕයි මටත් ඇතිලා තියෙන්නේ අම්මගෙන් වැඳලා හරි තමාව ගන්න යන්න කියන්න දෙයක් නැහැ යම